හොඳට මතක තියාගන්න දරුවනි බඹසර සීලය කියලා කියන්නේ හරි ආනුභාව සම්පන්න සීලයක්. බඹසර සීලයේ සමාදන් වෙලා රකින්න කෙනාට ගොඩාක් ආනිසංස ලැබෙනවා. පළවෙනි එක බොහෝ ජනයාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. බඹසර සීල් සමාදන් වෙලා සුරකින්න කෙනා මේ ජීවිතේදීම බොහෝ දිනකට ප්‍රිය වෙනවා. එයාව දකින්න අනිත් අය කැමතියි. එයාව දකින්නකොට අනිත් අයගේ හිත පිනා යනවා. ඒ පිනායන කාන්තිමත් ආනුභාව සම්පන්න ස්වභාවය බඹසර සීලය නිසා උපදිනවා. බඹසර සීල් සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනාට කාන්තිමත් වූ ප්‍රභාස්වර සිරුරක් ලැබෙනවා. දෙවෙනි ආනිසංසය. ප්‍රභාස්වරයි මේ සිරුර. ඒ සිරුර කාන්තියෙන් බබනවා. අනිත් අය අතරේ එයාගේ ශරීර කාන්තිය කැපී පෙනෙනවා. තේජාන්විත බවක් එයාට උපදිනවා. බඹසර තේජස නිසා සතුරු පාර්ශවවල බල හීනවන්නේය. Tamanට සතුරු පාර්ශව ඉන්නවනේ. ඒ සතුරු පාර්ශවවලට සතුරුකම් කරගන්න බැරි විදිහට බල හීන වෙලා යනවා. බඹසරේ ආනුභාවයට. බඹසරේ පින ඉස්මතු වෙලා එනකොට අනිකුත් පව් යට යන හැටි හරි පුදුම සහගතයි. සුවසේ නිින්ද යනවා. සුවසේ අවදි වෙනවා. විසරද බව උපදිනවා. ඕන පිරිසක් මැද්දට බයක් තැති ගැනීමක් නැතුව විසරද යන්න පුළුවන්. බඹසර සීල සුරකින්න කෙනා බඹසරේ ආනුභාවයෙන් බඹසරේ බලයෙන් එයාට සසර ගමනේ ස්ත්‍රී ජීවිත ලැබෙන්නේ. බඹසර සීල් සමාදන් වෙලා සුරකින්න කෙනා කවදාවත් නපුංසකයෙක් ලෙස උපදින්නේ. සැබෑම පුරුෂ ලක්ෂණ ඇති ශක්තිමත් සිතකය ඇති පුරුෂයෙක් ලෙසම උපදිනවා. බ්‍රහ්මචාරී උතුමන්වම ඇසුරු කරන්ට ලැබෙනවා. සිතට දුක් උපදවන ප්‍රිය දේවල් අහිමි වීම කියන එක එයාට ඉන්නේ නෑ. එයාට යමක් ප්‍රිය වෙනවද? ඒ ප්‍රිය වෙන දේ ආරක්ෂා වෙනවා. ප්‍රිය දේවල් අහිමි වෙලා බලවත් වූ කරකස වූ වේදනාව විඳින්න සිද්ධ වෙන්නේ බඹසර ආනිසංස. ස්ත්‍රී පුරුෂ එකිනෙකා ගැනම ප්‍රිය බව උපදිනවා. මනාව පිරිපුන් නිදුරන් නැති අඩුපාඩු වලින් තොර ශරීරයක් ලැබෙනවා. අංගපසංග මනාව පිහිටි එකට කියනවා දේහ පරිණාම. දේහ පරිණාමයක් ලැබෙනවා. උසට සරිලන මහත හොඳ ශරීර හැඩය ආනෙහිම සිරුරක් ලැබෙනවා. බය උපදවන පරිසරවල උපදින්නේ නැත. බඹසර සීල සමාදන්ව සුරකින්න කෙනා සිහි මුලා නොවි කලුරිය කරන්නේය. මරණින් මත්තේ සුගතියේ උපත ලබන්නේ.